යාළුවනේ මගේ RY presentation YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඉතින් කැරට්ටට දමන්නට වත්තට යන ගමන් ඉන්නේ. ඔන්න මම යන පාර. ඔන්න පාර දිගේ යනකොට පොඩි බඩුවකුත් තියෙනවා. චූටි ගිනිසූරිය ගහක දෙබරයක්. මේ බලන්නකෝ යාළුවනේ දෙබර ගෙඩියක්. ඒ දෙබරේ මේ දෙබර මැස්සෝ එළියට ඇවිල්ලා හොදට අඩි සද්දය ඇහෙද්දි හෝදිස්සි කරනවා එළියට. එකා දෙන්න එළියට එනවා ඔන්න. එළියට එනවා මේ වටපිටාව බලනවා. ඒ අඩි සද්දේ දැන් මං මෙතෙන්ට ආපු අඩි සද්දය ඇහෙනකොට තමයි මේ එළියට ඇවිල්ලා ඔය දෙබර වටේ කැරකිලා හෝදිස්සි කරන්නේ. එයාලට මොකක් හරි අනතුරක්ද කියලා දැනුනම තමයි ওই විදිහට එළියට ඇවිල්ලා ඒ විදිහට හොදිස්සි කරලා බලන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මම දැන් යනවා. වත්තට යන්නේ. මේ කරපිංචි ගහේ චූටි ලේන් පැටියෙකුත් ඉන්නවා. ඉතින් ඔන්න යාළුවනේ දැන් මං වැඩ පටන් ගත්තා. ඔන්න පහත්ති සකසනවා. ඒ කියන්නේ හාපු පොළවේ හාපු දැන් මැෂින් එකෙන් හාලා තියෙනවා. හාලා තියෙන එකේ දැන් මම පහත්ති ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ කැරටට දාන්න පහත්ති හදන්න ඕනේ. දැන් පහත්ති තමයි මං හදන්නේ. පහත්තිය උදැල්ලෙන් කොටලා මට්ටම් කරලා කානු දාලා පහත්තිය සකස ගන්න ඕනේ. දැන් මං ඒක තමයි කරන්නේ. දැන් පහත්තිය හදලා තමයි යට දාන්න ඕනේ. පහත්තිය හොඳට බිඳිලා තිබ්බහම තමයි හොඳට කැරට් අල හොඳට මේවා වෙන්නේ. ඒක අර බිඳිලා කියන්නේ මැෂින් එකෙන් හොඳට හාලා තියෙන හින්දා ඊට පස්සේ දැන් රේක්කේ අරන් මට්ටම් කරගන්න ඕනේ. හොඳට ගල් කැට වැලි කියන්නේ ගල් කැට රොඩු බොඩු මුකුත් නැති වෙන්න හොඳට රේක්කෙන් හොඳට අස් කරලා මේවා කළා තමයි දැන් ඒක තමයි මම කරන්නේ හොඳට පහත්තිය හදලා ටිකක් බිම් මට්ටමේ ඉඳන් ටිකක් උසට පහත්තිය වගේ හදලා ඊට පස්සේ රේක්කෙන් රේක කරනවා. රේක කරලා ඉවර වෙලා ඊට පස්සේ මම දැන් රේක කරා ඉතින් යාළුවනේ ඔන්න මගේ පැසන් වැලක් හදලා තියෙනවා ගිනිසූරිය ගහකට. හොඳට ගෙඩි හැදිලා තියෙනවා. ඉදුණු ගෙඩිත් තියෙනවා, හමු ගෙඩිත් තියෙනවා. පැසන් වැලේ. ඔන්න යාළුවනේ දැන් මම ලීයක් අරන් කරුවක් වගේ තියෙන ලීයක් අරන් පොඩිවට පහත්තියේ සිදුරු විද ගන්නවා. පොඩිවට සිදුරු වගේ විදලා ඒ සිදුරු වලට තමයි ඇට දාන්නේ. එතකොට එක සිදුරකට ඇට දෙකක් වගේ වැටෙන්න තමයි දාන්නේ. එතකොට අපිට වැඩ කරගන්න ලේසි. ඒ කියන්නේ පැල ගලවන්න කියන්නේ ගොඩක් පැල නාස්ති වෙන්නේ නැහැ. වැඩි පැල අඩු කරගන්නකොට ගොඩක් පැල අපත යන්නේ. ඒ හින්දා මේ විදිහටම සිදුරු එක මට්ටමට වගේ එක කියන්නේ දුරස්ව සාමාන්‍ය විදිහට සිදුරු කරගන්නවා මුළු පහත්තිම. සිදුරු කරගෙන ඉවර වෙලා තමයි ඒක සිදුරකට කැරට් ඇට දෙකක් තුනක් වගේ වැටෙන්න දානවා. ඊට පස්සේ එහෙම දාලා ඉවර වෙලා තමයි ඊට පස්සේ අපි ඒක පොඩි කෝටු කෑල්ලක් හරි මොකක් හරි අරන් හරහට මේවා කරලා ඒක පාත්‍ය දිගේ මේවා කරලා අපි ඇට ටික වහ ගන්නවා. ඔන්න ඔය ඇට වර්ගේ තමයි දාන්නේ කැරට් ඇට. ඒ කියන්නේ හයිබ්‍රිඩ් කැරට් ඇට දාන්නේ. අර නෝමල් ඇට දානවා නම් ඉතින් ටින් එක සිදුරු කරලා ටින් එකෙන් උනත් පාත්‍ය පුරාම විසි කරලා කියන්නේ ඉහින්න පුළුවන්. එහෙම ඉහලා මේවා කරගන්න පුළුවන්. මේවා ඉතින් එහෙම ඇටත් ගොඩක් ගණන්නේ. ඒ හින්දා අපි දාන්නේ ඉතින් වැඩි පැල ගොඩක් නාස්ති නොවන විදිහට ඔය එක සිදුරකට ඇට දෙකක් වගේ වැටෙන්න දාපුවාම කැටයක් පැල වුණත් ඇට දෙක පැල වුණත් එක පැලයක් ඉතුරු වෙන්න එක පැලයක් ඉතුරු කරන්නේ. අපි ඇට දෙකක් දාන්නේ එකක් නැත්නම් එකක් හරි පැලවෙනවනේ කියන විශ්වාසෙට. එතකොට ඔය ඇට දාලා
මේ පැල වුණාට පස්සේ සාමාන්‍යයෙන් වල් ගලවන වයස වගේ වෙද්දී මේ වැඩි ඒ කියන්නේ පැල දෙකම පැල වෙලා තිබුණොත් එක පැලයක් අස් කරන්න ඕනි. අයින් කරන්න ඕනි. ඒ දෙකම තිබ්බහම මේ එකක්වත් හරියකට කැරට් මේ අල හොඳට එරෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි ඉතින් ඔය විදිහට තමයි ඉතින් වගා කටයුතු කරන්නේ. අපි ඊට වැඩිය වෙනස් විදිහට කරන කට්ටියත් ඇති ඉතින්. ඔන්න යාළුවනේ ඉතින් ඔන්න අපේ අප්පච්චි යමු මිරිස් මේ වේලිච්ච මිරිස් ඉදවලා වේලපු මිරිස් දැන් වැස්සක් වගේ එන්න හදනවා. ඒ ටික මේ දැන් මළු වලට දානවා. මේ වටින් පිටින් කළු වෙලා වැස්ස වහින්න වගේ ලෑස්ති දැන්. ඉතින් මේ වනලා තිබුණ මිරිස් මළු වලට දාලා මේ තෙමෙන්නේ නැති වෙන්න පැලේ තියන්න තමයි ඔය හදන්නේ. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක බලලා මේ ඔයාලා දන්න දේවල් තියෙනවා නම් වගාව ගැන කැරට් දාන විදිය ගැන මට කමෙන්ට් එකක්